නැද්ද? නෑනේ අම්මේ. Nixora graphic. මලිත දැක්කද? අපිත් මේ හොයන්නේ ඌව තමයි. කසාද දවසේ මු කොහේ යතුරු දහන් වුණාද මන්ද? එහෙනම් අක්කඹ ගෙදර බලයන්. උඹට බූට් එක තියලා ඌ පැනලා. අලින්ට ගෙලින්ට කයිය ගැව්වට නරියට බඳින්න බයයි වගේ. ඒක වෙන්න බෑ. ඕකයි කොහෙට ඇරියලා මොකක් හරි මීහරක් වැඩක් කර කර ඇති. කෙල්ලේ උඹ ලෑස්තිද? ඕක වෙයි. මේ මලිතියක්කේ. ඈ? ඔයාලගේ ගෙදරිනුත් එනවද? පිස්සුද මොඩේ උඹට? මේ නෙත් මේයි කියලාද? පළයන් ගින් අයියෝ හොයන්. ටිකක් නැතුව. මම් බඳින්නේ නේ මට දුක් විඳින්න බෑ. කැන්දන් යන්නම් රන් මල් මාලා දාලා පායනා තරුවේ වෙඩින් එකේ ලැම්සනට ඉන්න ඕන. අනික බකින්හම් කුමාරයා වගේ. මට බඳින්න බෑ මං කිව්වා කෝ ඇහුවද නෑනේ. ටනනනනනනනනනන ටනනනා. මං කියන්නේ මූ උඹට බූට් එක තිබ්බා කියලා. උන්ද වෙලාවට බඳින්න කලින් එහෙම උනේ. මම කියන්නේ බැන්දට පස්සේ එහෙම වුණා නම් මොනවාතයිනේ නේද? එහෙම වෙන්නේ නැහැ. මේ මොකද? ඇයි? කහගාගෙන අප්පට සිරි වෙනවනේ. සැලුන් එකේ එක අයක තමයි මට යන්න එපා කිව්වේ. ඌත් ඉතින් මේ මල දාන්නේ මගේ මූණේ ගාලා අර වෙන එක පැත්තකට වෙලා දේශපාලනේ කතා කරනවා. මට ඉතින් පරක් වෙන්න නිසා මං ඌට පදේ කියලා ආවෙන්න. යකු බස් එකෙත් ආවා. මිනිස්සු මන් දිහා කණ්ඩ වගේ බලන්න තේ හින්දා තමයි. හොඳ වැඩේ තමුසෙට. මේ රෑ වෙලා අපේ ගෙවල් පැත්තේ එනවද? ඒ මොකටද? ඉස්සෙල්ලාම කුළුඳුලේ මං අද බඳිනවා. ඒකේ පාටි තියෙනවා අද රෑ. එනවද? එහෙමද? දන්නවනේ ඉතින් මට එන්න බෑනේ. ප්‍රශ්නනේ. ඔයා එන්නකෝ මන්නේ කියන්නේ. බුරිය ඉන්ටි කට්ට වගේ ඌල්ලනකම් කාණ්ඩයි තියෙන්නේ. ඔයා එන්නකෝ රෑ වෙලා. පුතේ උඹත් මට ලොකු හයියක් වුණා බං. දැන් ඕක කිව්ව ඇති. කී පාරක් කිව්වද ඕකම? අපි ඉක්මනට යම් පරක් වෙලා තියෙන්නේ. නැකත තියෙන කීයටද? මාමේ මන් දෙයක් කියන්නද මට? මොකද්ද? නැකත් බලන්න ගියේ නෑනේ. මේ මොකද? ඔය උදේ පාන්දර පුළුවන් නැකත් බලන්න යන්න. මං වෙලේ වතුර ඇරලා ආවා. නැකතට බැඳපු කාටද බං මාමේ හරි ගියේ? ඈ වෙන ඕන්නේ නැහැ. නැකතට බැඳපු දැන් උඹ දිහාම බලපන්. වැලේ වැල් නෑනේ. එකත් පතනම අවුල් තමයි බං. ගෑනු දෙන්නයිනේ.
මේ කවුද බං? කුසුමයා නේද? යකෝ සාරුක් ඛාන්ගේ පුංචි අමගේ පුතා වගේනේ. ලස්සනයිද? ඔය සපත් දෙක කාගේද? ඇයි අඳුරන්න බෑ. උඹේනේ බා. උඹට ඉක්මනින් ඕනේ කියලා උඹලගේ ගෙදර ගිහිල්ලා මං ඉක්මනට ගමන් ආවා. තෝ යකෝ. කරුන්නේ මේ අද ඔය ජලබෝල් වෙල්පන්ට මේ නිල් කුරුමිට නොත් කෂයන හරියන්නේ නැහැ. හරියන්නේ. ඒ හින්දාද මොකුත් නැහැ. එතකොට මොකොත් නැද්ද? නෑ. දීපා මං ඉන්නේ පුතේ. මේ කුසුමේ බෙන් මේ ගණින්කෝ බං. බරයි බං. මට බෑ. මට මේ වගේ කුණු ගා ගන්න බෑ. කරුන්නේ මේ දෙසිය දීපා. මේක ගණින්කෝ. මට කසාදෙට ගෑනේ යාළු කරගන්න. දෙසිය දීපා. අපි ඔබට ආරාධනා කරේ නෑනේ. ඒකින්ද ඔබ එන්න එපා. Aduh ya, kucingnya itu yang දේශීය සාරවත් පොල්වත් වලින් නෙලා ගන්නා ලද පිරිසිදු පොල් වලින් නිෂ්පාදිත කොකෝ ලීෆ් කාබනික පොල් තෙල් අහිතකර රසායනික ද්‍රව්‍ය හෝ වෙන මිශ්‍රිත තෙල් වලින් තොරව 100% සෞඛ්‍ය ආරක්ෂිත ලෙස නිෂ්පාදනය කරයි. දෙස් විදෙස් තත්ත්ව සාධක රැසකට හිමිකම් කියන කොකෝ ලීෆ් පොල් තෙල් ලෝපුරා වෙසෙන පාරිභෝගික ජනතාවගේ විශ්වාසය හා ආකර්ෂණය දිනායර ආනයනික පිළිකාකාරක තෙල් මෙන් නොව ශ්‍රී ලාංකික සැබෑ පොල් රසය හා සුවඳ සපිරි ගුණාත්මක කොකෝ ලීෆ් පොල් තෙල් ඔබ අදම ඇනවුම් කරන්න. කරුණේ බලනවකෝ කොයි කොල්ල තවත් නෑනේ පොඩ්ඩක් බලනවකෝ. අක්කේ මලිත මොකක් කරා තුඹ මාත් එක්ක තරහ වෙන්නේ නෑ නේද? අයියා මම නතු මවුල් ගන්න උඹලා මම මේ ආරංචි ලැබුණා මං ආවේ ඔබ මේ මනමාල කුරුල්ලා ඌ ඉගිරිලා ගිහිල්ලා ඌ නැතුව නෙමේ ආවු නැද්ද ආන් එනවා මෙහෙ වර ඉක්මනට. කට්ටියම ඇවිල්ලා නේ තන්දෝසයි. දැන් මෙතකොට කො මනමාලයා කන පලා ගන්න තුල හැත්තේ ඉක්මනට.
මහත්තේ මගුල් ගෙදර දවසරවත් අඳින්න ඔයිට වැඩි හොඳ ඇඳුමක් තිබ්බේ නැද්ද? මේ තමයි පුතේ මගේ ජීවිතේට මං ඇඳ හොඳම ලස්සනම ඇඳුම. දිග්ගන පතන පුරම්පිලාගේ දිග්ගන පතන බුරම්පිලාගේ මලිත් කුංචනාදවන මම මලිත් කුංචනාද මගේ කොල්ලා වතුර විහිළුවක් කරේ රැවටුනානේ. පුතේ මේ මං කතාවක් පැවැත්වුවට කමක් නැද්ද? පිස්සුද? නෑ මං කරනවමයි. සංවේග ප්‍රාප්ත ශෝකාකූල අවමංගල සභාවෙන් අවසරයි. අද දින සදහටම වෙන් වී යන මේ කුල කුමරුවා සහ කුල කුමරිය ජීවතුන් අතර සිටියා නම් සමාජයට මොනතරම් වැඩදායී සේවයක් කරගන්නට තිබුණාද? ප්‍රේමයෙන් මන රංජිත වේ නන්දිත වේ අනෙතෝගේ පුෂ්පයෙන් වන සුන්දර වේ ලංකෘත වේ අප්‍රමාණ. ඌව කාටවත් ඇහෙන්නේ නැහැ. ඇහෙන්නේ නැද්ද? ශෝකාකූල සංග්‍රහයට පොත්නදා හිතම තුරන්ගේ අවශ්‍යරයි. අකාලය මිලිනව යන මේ මල් කකුළු දෙක රටට කොච්චර නම් වැඩක් ගන්න තිබුණත් ප්‍රේමයෙන් මන රංජිත වේ නන්දිත වේ උල්පයකු ග්‍රාම්බට දැන් ඔබ කොල්ලට මොනවද දෙන්න හිතන්නේ? මොනවද දෙන්න? මොනවද දෙන්නද? ඔබ කුඹුරු කෑල්ලක් ලියලා දීපන්. මට තියෙනවා ලියලා දෙන්න. ඔබ මෙහෙම කරපන්. කුමාරිව දික් කතාද කරපන්. මං කොල්ලට වෙල් කෑල්ලක් ලියලා දෙන්න. නිවන්. ඔව්. ඉන්නේ කහපන්. උඹගේ කසාද ගෑණි කුමාරි
මේ ගේ ඉඩම් වෙල්ල නම් මනම් තියෙන සබ්බ සකල මනාම අයිති වෙන කුමාරිට මේ කොල්ලන්ට මුනුත් අයිති වෙන්නේ නැද්ද? ඒ ගැන හිතපන්. तो कोई नहीं पीवे කුලට සඳවිරේ අවසෙන් පලාහින් නිරන්තරුකට දෝතට ගන්න සදාකාලිකව ඇස් දෙක ළඟ නවතින්න සුවඳ රෝස මල මත චුට්ටක් ඉඩ දෙන්න දෙනුම් මලක් වී පෙන් සමනලි එන්න යන්න ඉස්සරහට යන්න. මට බෑ. තමුසමාව බඳින්නේ නැහැ නේ. ඕයි ඔයි තමුසට පිස්සුද ඔය? ඔව් මට පිස්සු තමයි. මේ තමුසේ මගුලක් කතා කරන්න එපා. මට කියලා කන පලක නැතු. පලයන්ට ඉස්සරහට. වැල්ලි. නැතුව බෑ තාත්තේ. ඔය දැන් තමයි වැඩේ අහුවේ. මලිති ඔන්න එහෙනම් බැන්දා. මොකද හිතෙන්නේ? ජීවිතේ කරගත්ත ලොකුම මෝඩකම කියලා. ඒයි හම්ස වගේ මෝඩයෙක් බැඳගත් එක. පුතා මෝඩයා. ඔබ එන හින ලස්සන කලියන් වෙන්න සිත ළඟ තනි වෙන විට මුමුණන්න සුළඟට හාදු කියන්න. අරුණේ අද රෑ පාටියේ වේදම මං ගන්න. උජලා තියෙන්නේ. කවුද මම ඉල්ලක් ගැන කතා කරේ? අදවත් හොඳට නටලා ගියලා ඇඟේ පතේ හිරි අරගන්න. පොඩි ජොලියක් දාලා ඩාන්ස් එකක් දාන්නවා. තැනකට ඉන්න කලින් හිස බඩටම නමනවා ගමන ආව ගමන් අත දුන්න අය හලනවා දුක සැප දෙකට හිටිය මිතුදම් දැන් මතක නෑ අලුතින් එන අය මල් මාල බලන් දන්නවා එයාලා ඒවා කරේ බොරු සෝබනිට ඔය කොයි කාටත් මුල මතකේ නෑ එයාලා ඒවා කරේ බොරු සෝබනිට ඔය කොයි කාටත් මුල මතකේ නෑ
ඉහළට යනකොට සමහරු මුල අමතක කරනවා. තැනකට එන්නට අත දුන් අයවත් අද හලනවා. ඔය අපේ පොතේ හිම දෙයක් නෑ. ඔය කොයි කාටත් මුල මතකේ නෑ. ඔය අපේ පොතේ හිම දෙයක් නෑ. ඔය කොයි කාටත් මුල මතකේ නෑ. කොච්චර උඩ ගියත් පුතේ මනුස්සකම අපිට නොකොයි. හිත හොඳ නැත්නම් වාරේ එනවාමයි පරදින්නට. ඔය අපේ පොතේ හිම දෙයක් නෑ. ඔය කොයි කාටත් මුල මතකේ නෑ. ඔය අපේ පොතේ හිම දෙයක් නෑ. ඔය කොයි කාටත් මුල මතකේ නෑ. තැනකට ඉන්න කලින් හිස බඩටම නමනවා. ගමනක් ආව ගමන් අත දුන් අය හලනවා. දුක සැප දෙකට හිටිය මිතුදම් දැන් මතක නෑ. අලුතින් එන අය මල් මාල පලන් දන්නවා. එයාලා ඒවා කරේ බොරු සෝබනිට. ඔය කොයි කාටත් මුල මතකේ නෑ. එයාලා ඒවා කරේ බොරු සෝබනිට. ඔය කොයි කාටත් මුල මතකේ නෑ. එයාලා ඒවා කරේ බොරු සෝබනිට. ඔය කොයි කාටත් මුල මතකේ නෑ. එයාලා ඒවා කරේ බොරු සෝබනිට. ඔය කොයි කාටත් මුල මතකේ නෑ. අරුණේ උඹට මම හොඳ ඉතික් කියන්නේ. හරිද? උඹ කුමාරිය දික්කසාද කරන්න ඕනේ. නැත්තම් උඹ මරනවා. හරිද? නැත්තම් උඹ මරනවා. හරිද? අනේ සිරිබලා සෝමියා කන්න හලියා. සෝමියා ගියාප්පාගේ සෝමියා පෙනෙයි කුමාරි දික්කසාද කරේ නැත්තම් කරුණේ උඹ. හරිද? කරුණේ තෝ ඉඳලා ඉන්නේ තෝ කරුමා කියලා. ආ මොකද මේ සිරිමා කියන්නේ? මිනිහා මොකද ප්‍රශ්නේ කරන්නේ? මේ වෙලාවේ ප්‍රශ්න නැති කරන්නේ යකෝ. මේ වෙලාවේ තමයි හොඳම වෙලාව. ඔක්කොම ඉන්නවනේ. ඔක්කොම දැනගන්න ඕනේ මේක. නෑ කියලා. මං තෝ මරනවා මේ අවසාන වතාවට කියන්නේ. කුමාරිය දික්කසාද කරපන්. බල්ලා. මරනවා තෝ. අනේ මේ මාමේ කටවහන් ඉඳපන්කෝ බං. කල්ටවහන් තෝ පලයන්ද. උඹ කවුද යකෝ සිරිමේ මාට අත තියන්න? හා? උඹ කවුද?